ඔන්න දැන් ගානක් තියෙනවා සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග 12 සෙන්ටිමීටරද ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උස 18 සෙන්ටිමීටරද කියලා. එතකොට කියන්නේ මොකද්ද? පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නනේ. එතකොට සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග කියන්නේ මෙන්න මේ දිග කීයද? 12 සෙන්ටිමීටර. ආයි කියනවා ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උස. ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උස කියන්නේ මෙන්න මෙයානේ. මෙන්න මෙයා. එයා කීයලුද? එයා 18යි සෙන්ටිමීටර්ලු. 18යි සෙන්ටිමීටර්ලු. එතකොට දැන් අපි දන්නවා පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රයනේ. සමචතුරස්‍රාකාර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය අපි දැන් දන්නවා. මොකද්ද? a වර්ග ධන දෙකක් a l නේ. එතකොට a කියන්නේ කීයද? 12යි සෙන්ටිමීටර නේ. එතකොට 12 වර්ගය. ධන දෙක වැඩි කිරීම a කියන්නේ ආධාරකනේ. 12 වැඩි කිරීම L කියන්නේ ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උස. ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උස කීයද? 18යි. 12 සරක් 12 කීයද? 12 සරක් 12 144. ඒකට එකතු කරනවා දෙක වැඩි කිරීම 12 වැඩි කිරීම 18. දෙක වැඩි කිරීම 12 කීයද? 24යි. ඒක ගුණ කරනවා අය 18 නේ. මේෙන් පස්සේ ඒක ගුණ කරනවා 18. 12 වැඩි කිරීම 2 වුණා 24යි. ඒක ගුණ කරනවා 18. හරිද? ඔන්න මම එක පැත්තකින් ගුණ කරලා බැලුවා 24 18න් ගුණ කරාම කීයක් එනවද? 432ක් එනවා. එතකොට අපි මෙතන 432යි කියලා දැන්. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ අපිට? මෙන්න මේ 144යි 432යි එකතු කරලා ලියන්න තියෙන්නේ. කීයද? 4යි 2යි 6යි 4යි 3යි 7යි 4යි 1යි 5යි. 576යි වර්ග සෙන්ටිමීටර නේ. වර්ගඵලයන්නේ. එතකොට එන්නේ උත්තරේ මොකද? 576යි වර්ග සෙන්ටිමීටර. ඔන්න දැන් ඊළඟ ගන්න. නේද? ඒක කියන්නේ මොකද්ද බලන්න. සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග 12 සෙන්ටිමීටර්ද. හරිද? ලම්බ උස 8 සෙන්ටිමීටර්ද වේ. එතකොට මේකේ කියන්නේ මොන ලම්බ උස ගැනද? මේකේ කියන්නේ පිරමීඩයේ ලම්බ උස ගැන. ඊට පස්සේ කියනවා මොකද්ද? ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උස සොයන්න. මුලින්ම අපි හොයන්නේ මොකද්ද? ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උස. ඔන්න බලන්න. එතකොට අපිට දැන් දීලා තියෙන්නේ මෙන්න මේ ලම්බ උස නේද? ඒක කීයයිද? මෙන්න මේ ලම්බ උස 8 සෙන්ටිමීටර්ලු. ආධාරක පාදේ කීයද? 12 සෙන්ටිමීටර්. එතකොට මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් නේද ඇතුලේ තියෙන්නේ? එතකොට අපිට මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උස හොයාගන්න පුළුවන් නේද? බලන්න. මෙන්න මේ හැඩ එකක් නෑ ඇතුලේ තියෙන්නේ. නේද? ඔන්න ඔහොමනේ. එතකොට මෙන්න මේක තමයි මෙන්න මේ රේඛාව තමයි මෙතන තියෙන්නේ මේ. ඒක තමයි ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උසනේ. එතකොට අපි දැන් දන්නේ මෙන්න මේ උස. ඒ උස කීයද? 8යිලු. හරිද? මේ උස හොයාගන්න පුළුවන් නේද? ආධාරක පාදයේ දිග තියලා තියෙනවා 12 සෙන්ටිමීටර කියලා. එතකොට මෙන්න මේ හරි මැද ඉඳන් මෙතෙන්ට දුර නේද? 12න් භාගය. එතකොට 6 සෙන්ටිමීටර නේ. මේක 8 සෙන්ටිමීටර. එතකොට අපිට හොයාගන්න ඕනේ මෙන්න මේ L. නේ? මොකක්ද අපි යොදන්න ඕනේ? පයිතගරස් ප්‍රමේය.
මම කලින් වීඩියෝ එක කරලා තියෙනවා පයිතගරස් ප්‍රමේය ඒක බලන්න. එතකොට දැන් මෙතන අපි බලමු පයිතගරස් ප්‍රමේය කොහොමද හදන්නේ? මෙන්න මේ කර්ණපාදයේ වර්ගය සමාන කරනවා. මෙන්න මේ පාද දෙකේ වර්ගවල එකතුවට. එතකොට කීයද? 6 වර්ගය සහ 8 වර්ගයේ එකතුවට. කීයද 6 වරක් 6 කීයද? 36යි. 8 වරක් 8 කීයද? 64යි. එතන L වර්ග. 36යි 64යි එකතු වුණාම කීයද? 100යිනේ. ඒ L වර්ගය. ඒතර අපිට L විතරනේ හොයාගන්න ඕනේ නේ. මේ කර්ණයේ දිග. මෙතනදී මොකද්ද? ත්‍රිකෝණයේ ලම්බ උසේ දිග. එතකොට L විතරක් හොයාගන්න නම් අපි මොකද කරන්නේ? 100 වර්ගමූලය බලනවා. 100 වර්ගමූලය කීයද? 10යි නේ. එතකොට දිගක් නිසා මේකට අපි 10යි සෙන්ටිමීටර් කියලා ගන්නවා. එතකොට මෙන්න මේ ලම්බ උස කීයද? ඒ කියන්නේ ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උස කීයද? 10යි සෙන්ටිමීටර්. අපි හොයාගත්තා. නේ? ඒක හරි. එතකොට ඊට පස්සේ අපිට කියන්නේ මොකද්ද? පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. දැන් අපිට පුළුවන් නේද පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵලය සොයන්න? බලන්න. පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵලය සූත්‍රය තමයි a වර්ග ධන 2ක් al. a වර්ග කියන්නේ කීයද? ආධාරක පාදයේ ඒ කියන්නේ ආධාරක පාදයේ දෙකනේ. එතකොට මෙතන මොකද අපි හොයන්නේ? සමචතුරාශ්‍රයේ වර්ගඵලය ආධාරක පාදයේ 12යිලු 12 වර්ගය ධන 2 වැඩි කිරීම ඒ කියන්නේ ආධාරක පාදයේ 12 වැඩි කිරීම L කීයද? L කියන්නේ ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උස. අපි L හොයාගත්තා. L කියන්නේ 10යි සෙන්ටිමීටර්. 10 දැන් 12 වරක් 12 කීයද? 144යි. දෙවරක් 12 දෙවරක් 12 24යි. 24 වරක් 10 නේද? 240යි. නේ? ඊට පස්සේ මේ දෙන්නම එකතු කරන්න විතරයි තියෙන්නේ. 4යි 4 8යි 2 1යි 3යි. 384යි වර්ග සෙන්ටිමීටර්. වර්ගඵලයක් නිසා තමයි අපි වර්ග සෙන්ටිමීටර් කියලා දාන්නේ. ඉතින් ඔච්චරයි තියෙන ආධාරකය සමචතුරාස්‍රාකාර වෙන පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී අපිට කරන්න තියෙන්නේ ගාන හොඳට කියවලා බලලා ලම්බ උසයි ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උසයි කියන දේ හොඳට අවබෝධ කරගෙන ගාන හදන්න විතරයි තියෙන්නේ. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන හේතුවක පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිය අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හේතුවක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා බලන්න.